හිතවතුනි මට මේක කලින් කියන්න අමතක වුණා මම දැන් මේක මතක් කරන්නම්. ඔය මැද ඉන්නේ කවුද කියලා අඳුරනවද? අඳුරනවද? මේ මැද ඉන්නේ අනුරස්සගේ තාත්තා. ඊටාම අපි හැමෝම එහෙමයි. මමත් එහෙමයි. අපි හැමෝම පුංචි තැනකින් පටන් ගත්ත මිනිස්සු. දිලිඳු තැනින් පටන් අරගෙන ඊට පස්සේ ලොකු තැනකට ඇවිල්ලා ඉංජිනේරුවරයෙක් වෙලා තමන්ගේ පුතත් අද ලංකාවේ ඉහළම තැනක තියන්න ඒ තාත්තට පුළුවන් වුණා. මම හිතන්නේ තාත්තෙක්ට මීට වැඩිය ගෞරවයක් නැහැ. මේක තමයි පුතෙක්ට තාත්තෙක්ට දෙන්න තියෙන හොඳම සම්මානය සහ හොඳම තෑග්ග. ඒ නිසා ඒ තාත්තට පුතාටයි දෙන්නටම අපි අත් දෙක එකතු කරලා අපේ ආදරය සහ ගෞරවය පිරිනමමු. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විදුලි හා නාවික ඉංජිනේරු වසන්ත පෙරේරා මැතිතුමන්ට ඒ කියන්නේ අපේ සගේ තාත්තටත් මේ මොහොතේදී සමරු පළක පිරිනමනවා ඇති. ඔබගේ පැමිණීම අපිට ගෞරවයක් සහ ඒ වගේම ආඩම්බරයක්. ගමන නොදනිති කෙරෙන දෝනි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මෙච්චර කාල කරා වගේම අවසාන වශයෙන් ඊළඟ අවුරුදු ටිකෙත් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? දිනලා විතරක් ඉවර කරන්න ඕනේ. හරි. එහෙනම් මෙතනින් මගේ කතාව අවසానයි. මම බාර දෙනවා අනවුන්සර් අපේ සුමිරන්ට. ඉරහද නැගෙනවා නොදැනීම දින සතිය ගෙවෙනවා